හොඳයි. උඩුකුරු තෙරපුම කියන්නේ මොකක්ද කියලා අපි අඳුනගත්තා සහ අපි ඒ ගැන අදහසක් අරගත්තා. දැන් අපි බලමු උඩුකුරු තෙරපුම සම්බන්ධව අපි දැනගන්න ඕන තවත් කරුණු කිහිපයක්. රූප සටහන් තුනක් ඇඳලා තියෙනවා. Right? There are three diagrams on my whiteboard. You can see A, B and C. Right? So අපි බලමු කොහොමද අපි මේවා අඳුනගන්නේ කියලා. දැන් බලන්න A කියන රූප සටහන A කියන diagram එකේ object එක පා වෙනවා. right liquid surface එකේ පා වෙනවා නේද එතකොට B එක ගත්තොතින් B එකේ සම්පූර්ණයෙන්ම object එක වතුරේ ගිලිලායි තියෙන්නේ නේද වතුරේ හරි මොකක් හරි ඒ ගන්න ද්‍රවය ඒ ගිලිලා හැබැයි මැද්දේ පා වෙනවා ඔයාලට පේනවා ඇති පතුලටම ගිහිල්ලා නැහැ මැද්දේ පා වෙනවා ගිලී පා වෙනවා C අවස්ථාව ගත්තොතින් object එක ඒ වස්තුව ඒ liquid එකේ ද්‍රවයේ පතුලටම ගිහිල්ලා ඉතින් ඔය අවස්ථා තුනේදී වස්තුවේ බර සහ උඩුකුරු තෙරපුම සම්බන්ධ සම්බන්ධතා කීපයක් අපි දැනගෙන ඉන්න ඕනේ right we need to know the relationship between weight of the object and upthrust in each and every situation right හොඳයි අපි situation A එක අරගමු A කියන අවස්ථාව අරගමු ඒකෙදි මම කිව්වා object එක එහෙම නැත්නම් වස්තුව ද්‍රවයේ පා වෙනවා කියලා පැහැදිලිද හොඳට මතක තියාගන්න යම් කිසි වස්තුවක් යම් කිසි ද්‍රවයක පාවෙනවා නම් එම වස්තුවේ බර සහ ද්‍රවය මගින් වස්තුවට ඇති කරන උඩුකුරු තෙරපුම සමානයි right එතකොට ඒක මතක තියාගන්න මෙතනදී එතකොට දැන් මේ A සහ B කියන අවස්ථා දෙකේදීම අපිට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තමයි වස්තුව එම ද්‍රවයේ පාවෙනවා මෙතන ගිලී පාවෙනවා මෙතන මේ ඒ ද්‍රව්‍ය පෘෂ්ඨය මත පාවෙනවා liquid surface එකේ float වෙනවා නේද එතකොට පාවෙනවා නම් if an object is floating as I told you we can equal both upthrust and weight of the object එතකොට මේ දෙකේම වස්තුව පාවෙනවා ඒ නිසා අපිට උඩුකුරු තෙරපුම හරි උඩුකුරු තෙරපුම එහෙමත් නැත්නම් upthrust right upthrust is equal to weight of the object වස්තුවේ බර right වස්තුවේ බර weight of the object weight of the object right weight of the object පැහැදිලිද හොඳයි ඒ ඇවිල්ලා වස්තුවක් පා වෙනවා නම් හරිද ඊළඟට අපි ගත්තොත් මේ C කියන අවස්ථාව මෙතනදී අපිට මම ඒක වෙනමම මෙහෙම අරගන්නම් මේ විදිහට වෙන් කරලා හරි C අවස්ථාවේදී අරගත්තොත් අපිට පේනවා වස්තුව පතුලටම ගිලිලා right the object has sunken to the bottom so what you can tell about that right or මොකක්ද ඒ ගැන කියන්න පුළුවන් what you can conclude එතකොට එතනදී අපි දන්නවා යම්කිසි වස්තුවක් පෘෂ්ඨයක් මත ස්පර්ශ වුණාම right if an object touched on a certain kind of surface we know that a reaction force is exerted on upward direction right reaction force එක නේද ප්‍රතික්‍රියා බලයක් ඒ පෘෂ්ඨයෙන් ඒ වස්තුවට උඩු දිශාවට ඇති කරනවා එතකොට ඒ වගේ මෙතන මේ වස්තුව මේ භාජනයේ පතුලයට ටච් වුනහම ස්පර්ශ වුනහම භාජනයේ පතුලෙන් උඩු දිශාවට බලයක් ඇති කරනවා මේ වස්තුවට R කියලා සාමාන්‍ය ප්‍රතික්‍රියාව normal reaction පැහැදිලිද ඊට අමතරව වස්තුවේ බර ක්‍රියා කරනවා W හරි වස්තුවේ බර W කියලා ගන්නවා weight උඩට upthrust එක එහෙමත් නැත්නම් උඩුකුරු තෙරපුම එතකොට මම මේක සමතුලිතතාවයේ තියෙනවා කියලා සලකලා අපි බල ප්‍රකාශ ලියුවොතින් force expressions අපි ලියුවොතින් මට ගන්න පුළුවන් ඔක්කොම upward forces downward forces වලට equal කියලා right all කියන්නේ ඔක්කොම උඩු දිශාවට තියෙන බල සහ පල්ලෙහා මේ පහළ දිශාවට තියෙන බල සමානයි කියලා මට සමතුලිතතාවයේ තියෙන විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන් මට ගන්න පුළුවන් U ධන capital R සමානයි W එතකොට මෙතනින් ඔයාලට අරගන්න පුළුවන් R මේ පැත්තට ගියාම W ඍණ capital R එතකොට ඔයාලට පේනවා මම U කියලා ගත්තේ උඩුකුරු තෙරපුම upthrust එක W කියලා ගත්තේ වස්තුවේ බර එහෙමත් නැත්නම් weight එක R කියලා ගත්තේ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් normal reaction force එක එතකොට මෙතනදී ඔයාලට මේක දැක්ක ගමන් තේරෙනවා උඩුකුරු තෙරපුමයි බරයි සමාන වෙන්නේ නැහැ යම්කිසි වස්තුවක්
එම ද්‍රවයේ පතුලටම ගිලුණම මේ ද්‍රවයේ තියෙන භාජනයේ පතුලටම ගිලුණම ඒ වගේ අවස්ථාවන් වලදී උඩුකුරු තෙරපුමයි ඒ කියන්නේ අප්‍රස්ට් එකයි වස්තුවේ බර වේට් එකයි ඔබ්ජෙක්ටිව් වේට් එකයි සමාන වෙන්නේ නැහැ. ඒක මේ දීලා තියෙන සමීකරණයේ එක්ස්ප්‍රෙෂන් එකෙන් ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. එතකොට සරලව මම අපෝ මතක් කරා නම් අපි A B C කියලා අවස්ථා තුනක් ගත්තා. A අවස්ථාවේදී B අවස්ථාවේදී ඔබ්ජෙක්ට් එක ෆ්ලෝට් වෙනවා. A අවස්ථාවේදී ලික්විඩ් සර්ෆේස් එකේ උඩ ෆ්ලෝට් වෙනවා පාවෙනවා. B අවස්ථාවේදී ලික්විඩ් එක ඇතුලේ ද්‍රවය ඇතුලේ වස්තුව පාවෙනවා. කොයි විදිහට හරි වස්තුව පාවෙනවා නම් ද්‍රවයේ අපිට කියන්න පුළුවන් උඩුකුරු තෙරපුම සහ වස්තුවේ බර සමානයි කියලා. thrust එකයි weight of the object can be equal to each other. But in this case object එක ඒ ද්‍රවයේ තියෙන භාජනයේ පතුලටම ගිලිලා ඒ වුණාම අපිට උඩුකුරු තෙරපුමයි වස්තුවේ බරයි සමාන කරන්න බෑ. ඒක තමයි මම මෙතන එක්ස්ප්‍රෙෂන් එකක් හදලා ඔයාලට පෙන්눔 කරේ. මම හිතනවා මේ අවස්ථා තුන ඔයාලට පැහැදිලි ඇති කියලා.